හායි කට්ටිය ඉතින් කොහමද? හොඳින් ඉන්නව නේද? මේ ළඟදී වීඩියෝ එකක් ගේන්නත් බැරුණා මට. පොඩ්ඩක් ඉතින් මේ දවස්වල වැඩත් වැඩි පොඩක් බිසි. මේ අද ඉතින් මම ගේන වීඩියෝ එක ඇවිල්ලා බයික් එකේ තියෙන ප්‍රශ්න ටිකක් කතා කරන්න ඕනේ. ඒ වගේම හොඳක් තියෙනවා නරකක් තියෙනවා. ඒ දෙකම කතා කරන්න තමයි අද මම මේ වීඩියෝ එක ගෙනාවේ. මේ එතනදී අපි යන ගමන් මේ ප්‍රශ්න ටික කතා කරමු නේද මේ වීඩියෝ එකේ. බයික් එකේ අපි ඉස්සල්ලාම වැරදි ගැන කතා කරමුනේ. වැරදි ගැන කියන්න ගත්තොත් අංක 1. මට එපා වෙච්චුණු වැඩේ තමයි මේකට දෙන ටයර් දෙක. හරිද? ඔක්කොම සවුත් වෙන. ආයේ නෑ කතා කරලා වැඩක් නෑ. වැඩක් නෑ මොකද මේගොල්ලෝම තමයි MRF ගෙන්නන්නේ. හරිද? ඉතින් ඒගොල්ලන්ට පුළුවන්කමක් තියෙනවා මේකට අනිවාර්යෙන් MRF ටයර් දෙකක් දාන්න. න්යාලගේ කොට්ට ගඩු කරලා අය වැඩි ලාභයක් ගන්න තමයි මේ දේවල් කරන්නේ. හරි කමන්නේ ඒ වුණාට මේ ටයර් එක තාම මම කිලෝමීටර් දීලා දෙන්නේ 1214යි. පිටිපොළ ටයර් එක පැලෙනවා. ඒක පොතු යනවා. හරිද? දැන් මේ වගේ වෙලාවක නම් ප්‍රශ්නයක් නෑ අපිට නිවිද යන්න පුළුවන්. පොඩු ගොඩවල් වල කොහොමත් යන්න බෑ පොඩ්ඩක් ලිස්සනවා. එතකොට වැස්ස වෙලාවදී නම් පරිම පරිස්සමෙන් යන්න ඕනේ. හරිද? මම මේ ගත්ත අත්දැකීම් කියන්නේ මට දෙන්න අත්දැකීම් කියන්නේ වැස්ස වෙලාවදී යන්න ගියාම බයික් එක ගොඩක් පිලිස්සනවා. හරිද? ඒක මාර අවදානක්. මේක වැටුනොත් එහෙම පතුරු යන්නේ. මේ වගේම තමයි මේ ඉස්සර ටයර් එකත් පැලෙනවා. දැන් මම කම්ප්ලේන්ට් එකක් දාලා තියෙන්නේ. මම ටික දවසක් ඉන්නකෝ ඒගොල්ලෝ ටයර් දෙකක් මාරු කරලා දෙන්නම් කියලා. ඒ මාරු කරන්නේ මේ ජාතිම ටයර් තමයි. මොකද දැන් අලුතින් ඇවිල්ලා තියෙනනේ පල්ස් එක. මේකේ මරුත් එක මේ 2005 මොඩල් එක. ඒක දාගෙත් නම් පට්ටම අවුල් හිතර මොකද මේ අර වැඩි කාලෙකුත් නෑ. අලුත් බයික් එක ගෙනල්ලා ඒගොල්ලෝ මේ අනික අප් ඇන්ඩ් ඩවුන් ටෝක් එක එනවා. ෆුල් ඩිජිටල් මීටර් එනවා. ජිගර් මයි ලුකින් නම් ආයි මට්ට කියන්න වදනෑ පට්ටයි බයික් එක. ඒක දාගෙත් නම් විතර අවුල්. හරි ඒකත් කමන්නේ නැහැ. හරිද? ඒකට එන්නේ MRF ටයර්. ඒගොල්ලන්ට පුළුවන්කමක් තිබ්බ අනිවාර්යෙන් මේකට MRF ටයර් දෙකක් දාලා දෙන්න. මම හේතුව දන්නේ නැහැ මේ ඇයි ඒගොල්ලෝ ඒක එම මේ MRF දාන්න නැතුව මේ වෙන ටයර් දෙකක් දැම්මේ කියලා. මට මේ ටයර් එකේ මේ නම මතක නැහැ. ටෙම්පපුරෙන් පටන් ගන්නේ මම ඒක බලලා වඩ මේ පින් කරන්න. මේ මම අහලා නැහැ මේ නම මොකක්ද කියලා මම දැකලත් නැහැ මාකට් එකේ තියෙනවා. මම යාළුවගෙන් ඇහුවම මේ එයාලා මට හරියට උත්තරයක් දුන්නේ නැහැ. කවුරු දන්නේ කෙනෙක් කියනවා නම් අනිවාර්යෙන් මේකට කමෙන්ට් එකක් දාන්න. ඇයි ඒගොල්ලෝ මේ ජාති ටයර් මේකට දැම්මේ කියලා. මේ ඒ වගේම තමයි අංක 2. පිටිපස්සේ ටයර් එක තාඩියක් ක්‍රොස් කරලා වන්නේ ඉතින්. සාමාන්‍යයෙන් 70 යනකොට පොඩ්ඩක් වයිබ්‍රේෂන් එකක් එනවා. ඒක මම දැක්ක ගොඩක් මේ ලංකාවේ රේව් කරලා නැහැ. ඉන්දියාවේ රේව් කරලා දෙන ගොඩක් කට්ටිය කියනවා ටයර් එකේ හීනින් නිසා පොඩි වයිබ්‍රේෂන් එකක් එනවා කියලා. ඒක මට ලොකුවටම දෙන්නේ නැහැ. මොකද මම තාම හරියටම ස්පීඩ් එක හරි ස්පීඩ් එකක් ගිහලා නැහැ. මම තාම 60 75 වගේ තමයි යන්නේ. මොකද තාම පොඩ්ඩක් තව චුට්ටක් මම මේක දුවලා තමයි මම මේ හරි ස්පීඩ් එක බලන්නේ. මම හරියටම බලලා කියන්නම් ඒ කියන කතාව ඇත්තද කියලා. මම මේ ලංකාවේ රේව් කරපු තාක් කියන්නේ මේ ඉන්දියාවේ රේව් කරපු කට්ටිය තමයි කියන්නේ. ගොඩක් කට්ටිය මම දැක්කා ඒක දාලා දිනවා. ඇත්තටම ටයර් විරියක් මේ මහත්ස් කරන් තිබ්බා. මොකද 100 තියෙන්නේ 140 අන්තිමට 140 වගේ දාලා යවුවා නම් මේ ඇත්තටම හොඳයි. මේ අපරාධය බලමු. මම දැන් හිතන් ඉන්නේ මේකට 140 දාන්න ටයර් එක. මේ
පොඩක් රේස් එකකින් එහෙම ඇහුවා පොඩ්ඩක් මේ 140 දැම්මොත් එහෙම මේකේ සීමාවකට මොකක් හරි ප්‍රශ්නයක් වෙයිද කියලා. හැබැයි ඒගොල්ලෝ නම් කිව්වේ එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ පොඩක් අර ගැප් එක දෙන්න 140 දාන්න පුළුවන්. මේ 150 නම් දාන්න එපා කියලා කිව්වා. 150 මහත වැඩි කියලා. මේ අපි බලමු හරියට මම ඒක බලලා කියන්නම් 140 දැම්මම අවුලක් වෙන්නේ නැහැ නේද කියලා. ඒක හරියටම මේ බලන්න ඕනේ නැත්නම් සීමාව පිටුම අපරාධනේ. බයික් එකේ ඉතින් අවුල් කියන්න ඔය ටික තමයි ඉතින් මට කියන්න තියෙන ප්‍රධානම දේ තමයි ඉතින් මේකේ ටයර් එක තමයි. ඉතින් ඒකට අපරාධිත MRF එක දාලා එවන්න තිබ්බා. එතකොට අපි මේකේ හොඳ කිව්වොත් එහෙම අංක එක ABS නම් මේ වැඩ කරන සුපිරියටම වැස්ස වෙලාවකදී ගුරුළු වල යනකොටම පොඩ්ඩක් ඔය ලිස්සන පාරවල දැක්කේ ABS වැඩ කරනවා. ඒක තමයි ඇත්ත සමාසය මොකද ආරක්ෂාවට ඒක මුල් තැන දෙනවා කියලා දිනවා මේ පාර. ඒකට ස්පීඩ් එක බයික් වලට වඩා ගොඩක් ස්පීඩ් එක වැඩි මේකේ. කොහොමද ඒක ගන්න එක රෙඩ් එකක් එක තේරෙනවා මේ මේකේ නමුසම මේ ස්පීඩ් එක තියෙන ඉතින් ඒක දන්නවනේ පල්ස් එක කොහොමද ඉතින් මේගොල්ලෝ රේස් වලට මේ හදන්නේ. ඔය ටික තමයි ඉතින් මට කියන්න තියෙන්නේ. ඒකට මේකේ බැලන්ස් හොඳයි. කියන්න වරදක් නැහැ. ටයර් එක පොඩ්ඩක් බලලා තව මේ හොඳට කරන්ට් එකක් යනවා බයික් එකේ. ඒකෝර ඒ වගේම මේකේ පෙට්‍රල් හොඳට කරනවා. මගේ නම් 55ක් විතර කරනවා. ගොඩක් අයගේ එක විදිහට පෙට්‍රල් කරන්නේ මිලිමීටර. ඒක ඉතින් අර එන පදින විදිය තමයි ඉතින්. ගොඩක් රේස් එක අල්ලගෙන යනකොට ඉතින් තෙල් පිටින වැඩි. මේ නැතු ඉතින් මට කියන්න වරදක් නැහැ බයික් එකේ හොඳයි. 90ක් මට රේටින් තියෙනවා බයික් එකේ දැනට. මට අවුලකට තියෙන්නේ දැනට මේකේ මේ ටයර් දෙක තමයි. මේක තමයි පොඩ්ඩක් අර ඉතර දුක මොකද අකින් එන එකේ MRF දාලා එවන්නේ. දෙමුණාම ඉතින් මේකට දාලා එවන්න බැරි ඇයි? ඒක ඉතින් පොඩි අවුලක් ඒකනේ. ඔය තමයි මට ඉතින් කියන්නේ නේද මගෙන් ගොඩක් අය දාලා තිබ්බා අර පල්සර් එකද හොඳ FZ එකද කියලා. FZ එක ගත්තොත් එයාලා හදන්න ගොඩක් කම්ෆර්ටබල් බැලන්ස් එතකොට ඩියුරබිලිටි එක දුර ගමන් යන්න කිසිම ප්‍රති අමාරුවක් නැහැ. ඒක ඒගොල්ලෝ පොඩ්ඩක් අර බරයි මඩු කරලා මේ බයික් එවන්නේ. ඒකට මේ අර ගමන් මහන්සිය නැහැ. ඒකට පල්සර් වල බැලුවොත් එහෙම මේ එයාලා ගොඩක් ફોකස් කරන්නේ ස්පීඩ් එක රේස්. ඒකෙත් කියන්න තරම් වටවල් මුකුත් නැහැ. මේ හොඳට තියෙන බයික් එක. පොඩි පාටුකම් දෙකේම තියෙන බයික් දෙකේම තියෙන ඉතින් අපිට මේක ඇඩ් වුණා නම් හොඳයි මේක ඇඩ් වුණා නම් හොඳයි කියලා. ඊට ඇඩ් කරන්න නැත්නම් ඊළඟ බයික් එකට ඒක ඇඩ් කරන්න ඊළඟ වීඩියෝ එකට ඒක ඇඩ් කරන්න ඒක යාලා ඉතින් මාක ඒක සාමාන්‍ය පොදු එක හැම වාහනයකටම ඔය ටික තමයි ඉතින් මට අද යන්න තියෙන්නේ. මොකද කොට කාලෙකින් මට විඩියෝ ගේන්නක් දැම්මා මේ දවස් එකේ. මේ පොඩ්ඩක් වැඩි බිසි. මේ අනික මම මේ වීඩියෝ එක කරන්නේ මට ගෙදර යන්නේ විනාඩි 5යි යන්නේ. මේ මම හෙට මෙහෙට කැරක් ඉන්නවා මේ වලට මේ වීඩියෝ එක කරන්න ඕන නිසා. අද ඉතින් මට කතා කරන්න තියෙන ඔය ටික තමයි. ඒ වගේම තව කියනවා ඉස්සරහට මම මේකේ හැන්ඩල් එක මාරු කරන්න ඉතින් ඉන්නවා. මේ හැබැයි මට මේ හැන්ඩල් එකත් අවුලක් නැහැ. මේක මට කියන්න තරම් වරදක් නැහැ. මේ සුතරම තියෙනවා. මේක පෙන්ලා මාරුවල් මොකුත් නැහැ. මොකද මම නම් හිතන්නේ මම මේ හැන්ඩල් එකට පුරු වෙලා තියෙන්නේ. බලමු මම හිතන් ඉන්නේ මේ version 3 එකේ හැන්ඩල් එකක් දාලා ඒක ටික දවසක් තුලා බලන්න පොඩ්ඩක් තවාට දැන් අමුත්තක් විතර ඒක මාසයක් විතර දුරලා බලමු. ඒකද හොඳ මේකද කියලා. ඒක අවුල් නම් මේකට මම ආපහු මේ හැන්ඩල් එක මාරු කරගන්නවා. මම ඒක පොඩ්ඩක් මාසයක් විතර පස්සට දා ගන්නවා මේ වැඩේ. මොකද මේ මයිඩම් බලලා තමයි ඒක මේ තොනේ වීඩියෝ එක මොකද නැත්තම් හරි නෑනේ. ඒකට මට තව කියන්න තියෙන්නේ වගේ තමයි මම දැක්කා මේ
තව දෙයක් කියන්න ඕනේ දැන් අපි ගියර් මාරු කරනවානේ ගියර් මාරු කරනකොට දැන් මෙතන අපිට මීටරේ පෙන්නනවා 1 2 3 කියලා. ගොඩක් අයගේ ගියර් එක දැම්මට පස්සේ දින ඒ කියන්නේ එල ඉඩක් පෙන්නනවා. ඒක ඇවිල්ලා බයික් එකේ අවුලක් නෙවෙයි. ඒක වැටුණාට පස්සේ ටිකක් යන්න පුළුවන් ඉස්සරහට මීටර 5ක් විතර යන්න පුළුවන් ටක් ගාලා නියුට්‍රල් වැටෙනවා. ඒ කියන්නේ ෆස්ට් එකේ ඉඳලා සෙකන්ඩ් එකට කඩාසි තමයි රෂ් වෙන්නේ. ෆස්ට් එකේ ඉඳලා සෙකන්ඩ් එකට කඩනකොට ගොඩක් හයියෙන් කඩන්න. මොකද ෆස්ට් එක නියුට්‍රල් එක සෙකන්ඩ් එක ගොඩක් කට්ටිය වෙන්නේ පොටක් ඉන්නට ගැටුවම සෙකන්ඩ් එකට වැටිලා ආපහු නියුට්‍රල් වෙනවා. ඒක නිසා තමයි අරයට ඒ කියන්නේ අයිඩෙන්ටිෆයි කරගන්න බෑනේ මොන ගියර් එකේ තියෙන්නේ කියලා. අතරමැද්දේ ටක් ගාලා යා නියුට්‍රල් කරනවා. එතකොට හිතන්න බයික් එකේ අවුලක් කියලා. මොකද ඒක මටත් එක්තරත් පාරක් වුණා. මම රිවිව් වල බැලුවා ඒ සිස්ටම් එක ඇත්තද කියලා. මේ ගොඩක් කට්ටිය කිව්වා පොඩක් තද කරලා කියන්නේ ගියර් එක මාරු කරද්දි පොඩ්ඩක් මේ පුෂ් කරන්න කියලා. එහෙම කරාම මට තාම නම් එමුන්නේ නැහැ. ඒ කියන්නේ පස්සේ පොඩ්ඩක් තද කරලා ගියර් එක මාරු කරාම කිසි ප්‍රශ්නයක් නැතුව මේ ගියර් එක මාරු වුණා. කොයිටි තමයි ඉතින් කියන්න දෙන්නේ අනිවාර්යෙන් මම ෆුල් රිවිව් එකක් කියනවා ඉස්සරහට බයික් එකේ මේ සියලුම දේවල් කියන්නේ සියලුම දේවල් රිවිව් කරනවා ඒ ඩිස්ප්ලේ එක කැමරා තියෙන බෝඩි එක තියෙන ඇනේ පවා ඉඳලා මම කියනවා මොකද මේ ගොඩක් කට්ටිය මට කිව්වා හරියට පොඩ්ඩක් මේක රිවිව් එකක් කියන්න රිවිව් එකක් කියන්න මට මැසේජ් උත් දාලා දෙනවා කට්ටිය අය අපිට රිවිව් එකක් කියනවා මම බැලුවම ගොඩක් කට්ටිය බලන්නේ මේ මගේ ජීවන අවුරුදු 18ත් 25ත් අතර හැදලා ගොඩක්ම බලන්නේ 95ක් බලන්නේ. කියන්නේ යං වයස මේ මොකද ඒගොල්ලෝ තාසයි බයික් එකක් ගන්න අලසින් ගන්න කට්ටිය ගන්න බලන් ඉන්න කට්ටිය ඉන්නවා. ඒතර මේක බලලා දෙයක් ඒගොල්ලෝ අයිඩියා එකක් ගන්න පුළුවන් කියලා මම හිතනවා. මේ ඒ වගේම තමයි ඔයාලා දන්න දේවලුත් මට කමෙන්ට් කරන්න. අනිවාර්යයෙන් මම මේ දේවල් ඉගෙන ගන්නවා. මොකද මම දන්න දේවල් ඔයාලා දන්නවනේ. ඒක නිසා මේ අනිවාර්යෙන් මට කමෙන්ට් එකකින් දාන්න ඔයාලා අඩුපාඩු තියෙනවා නම් හදාගන්න මේ විදිහට මේ විදිහට හදාගන්න කියලා. ඒ වගේම තමයි මම මේ එක්ස්ප්ලেইন කරන එකේ පොඩි මොකක් හරි අවුලක් තියෙනවා නම් අනිවාර්යෙන් මම මේක කියන්න. ඒතර මම මේක හදාගන්න මේ මම කරගන්න පුළුවන් කියලා. වගේම තමයි මේ දැන් මේ මා ලබන මාස මුල වෙද්දි ගොඩක් බයික් ගෙන්නයි. දැන් හීරෝ හොන්ඩා ගෙන්නන්න මේ කම්පියුටර් බයික් එකක්. මේකත් මට ආරංචි ආපු විදිහට ලක්ෂ 8යි ගානකට කිට්ටු වෙන්නේ එන්නේ 8කට වැඩි වෙයි ගොඩක් දුරට. එතකොට හොන්ඩා ඩියෝ එක එනවා. ඩියෝ එකේ අලුත් එක එනවා. ආරංචි ආපු විදිහට මට ප්‍රයිස් කිව්වේ නෑ. මේ මම හිතන්නේ යාලා මොකක් හරි ලොකු දෙයක් කරයි මේ තාම එකයි නියඩව ඉන්නේ. ගෙන්නන දේවල් බලලා එක පාට ඉතින් කුපිරියක් බස්සයි දන්නෙත් නැහැ. මේ තව එතකොට එක්තරෙත් දැන් කොහොමද වෙනවනේ ඉතින්. මේකයි මගේ මතය න මේ එපිරස් වර්ෂන් 2 එකක් ගන්නවට වඩා පල්සරයක් ගන්න එක හොඳයි කියලා මට හිතෙනවා. වර්ෂන් 2 එකට වඩා පල්සරයක් ගන්න එක හොඳයි කියලා හිතෙනවා. මොකද ඒකේ තියෙන මේ බලුවම දැන් වර්ෂන් 2 ගොඩක් පරණ. පල්ස් එක බලද්දි පල්ස් එක අලුත්ම ෆීචර්ස් තියෙනවා. ඒතර බලමු ABS තියෙනවා අර ABS නෑ. පොඩි ඔප්ෂන් ටිකක් වැඩි මේකේ. ඩිස්ප්ලේ එක හොඳයි. අරගේ ෆ්‍රන්ට් ඩිස්ප්ලේ එක එන්නේ. එකේ ABS මොඩල් එකක් ගන්නන්න ඕනේ. මම ගන්නේ ABS මොඩල් එකක් නැහැ එහෙම. ඒක තමයි ඒගොල්ලෝ එක ගන්නන්නේ. පන්නිකල් සර්ච් කරලා බලුවා මැනුෆැක්චර් නවත්තලා දින්නේ කියලා තියෙනවා. කියන ඉතුරුලා දින ස්ටොක් එකක් දන්නෙත් නෑ අපිට. මේ ඒක නම් මම හරියටම දන්නේ නෑ. මම මේ අනුමාන කරන්නේ. මේ ඔයාලා දන්න දෙයක් නම් වරින් කමෙන්ට් එකකින් දාන්න මේ
තොර අනිත් අයට දැනගන්න පුළුවන් නේ. ඒ වගේ තමයි මම WhatsApp group එකක් හදලා තියෙනවා. ඒකට දැන් 8 දෙනෙක් වගේ ඉන්නවා මෙම්බර්ස් ලා. ඔයාලත් ඒවලට ඇඩ් වෙන්න මේ ඒකට අපිට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මගේ හිතේ තියෙන දෙයක් තාම මම හරියටම මම කන්ෆර්ම් කරලා නැහැ මම මේ විදිහට කරනවා කියලා. රයිඩ් එකක් යන ඉතින් ඉන්නවා. ගොඩක් දුරට මම හිතාගෙන ඉන්නේ මේ Pulsar N160 ම රයිඩ් එකක් යන්න. ඒ කියන්නේ ඉස්සෙල්ලාම ගොඩක් ගෙනියන්න බෑනේ. පළවෙනි ටුවර් එක මම හිතාගෙන ඉන්නේ 20ක් ගා ගන්න. බයික් 20ක් තෝරගෙන මේ දවස් දෙකක් හෝ තුනක් පොඩ්ඩක් දුරකට කොහරි පන්නයක් ගන්න ගිහින් එතකොට බයික් 30යි 40 දෙනෙක් යන්න පුළුවන්. මේ තොර 20කට යන්න පුළුවන් බයික් නැති බය කියන්නේ බයික් කියන්නේ ඇද්ද ගමන්නේ ගම මේ මෙසේජ් එකක් දාන්න මට බයික් එකක් නැහැ මට මේ යන්න ඕනේ කියලා අපි තෝරගන්න මෙමය බයික් 20යි ඊට පස්සේ යන්න පුළුවන් 20යි තෝර 40ක් තමයි තෝරන්නේ වනේ බයික් 20ක් තෝරගන්න ඒක 20 තෝරන්නේ ඊට පස්සේ හරි මේ දැන් මේ කියන දේ බලලා මේ ගොඩාක් වැටෙන්නේ දෙයි මේ ගෙනියන්න අපිවත් කියන්නේ කියලා මේක මම තාම කන්ෆර්ම් නෑ දැන් මම මේ මෙසේජ් දාන්න ඕනේ නෑ මම ඊළඟ වීඩියෝ එකේදී මම දවස් 6 කරන විදිය මම හරි විදියට ඒක මම කියන්නම් ඔයාලට ඒක කොහොමද කිව්වමන්ද වෙන්නේ කියලා මේක නිසා ඔයාලා ඒක ගැන දැන් මම හිතන්න එපා වැඩි මගේ පොළුවේ දුවන දෙයක් ගැන මම මේ කිව්වේ එතකොට පොඩි තමයි ඉතින් මට අද කියන්න තියෙන්නේ අද ලොකු දෙයක් ගැන කතා කරන්න දෙයක් නැහැ මට විශේෂයෙන් කියන්න ඕනේ මෙන්න මේ ටික ඔයාලා බයික් එක ගන්නවා නම් පොඩ්ඩක් හිතන්න ඒක ගැන මේ මොඩල් එක අලුත් මොඩල් එකේ ලබන්න රෙකමන්ඩ් කරන්න මේ මොඩල් එකක් තේනවා ගන්න පුළුවන් හැබැයි ඒක අලුත් මොඩල් එකක් ගන්න එක ලාභයි 955 වගේ වෙන්නේ MRF පැර් දිනවා ඉන්දියා මැනුෆැක්චර් කරලා වන්නේ අලුත් ඩිස්ක් එක සෝරි අලුත් මේ අප් ඇන්ඩ් ඩවුන් පොක් තියනවා ඊළඟ ෆුල් මීටරේ මේම ගන්න ඉතින් ඉන්නවනම් අනිවාර්යෙන් මේ අලුත් එක ගන්න ඒක ඔයාලට ලාභයි පොඩි ගාණක් මම දැන් රුපියල් 70000 80000 වගේ මේ වෙනසක් තියෙන්නේ ඒනොට ඔයාලට මේක ගන්න එක ලාභයි මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න ඉතාලටත් බලන්න වීඩියෝ ෂෙයා කරන්න ඇත්තටම ඔයාලා දෙන මේ සපෝට් එකට ඇත්තටම ආදරේ thank you මේ එහෙනම් ඉතින් අපි ආයෙ තව වීඩියෝ එකකින් හම්බෙමු එහෙනම් ඔක්කොටම ජය